ඩිජිටල් අධ්‍යාපනයට සාදරයෙන් පිළිගනිමු. අද අපි සාකච්ඡා කරන්නේ ඩ්‍රෝන තාක්ෂණය ලොව පුරා තේ වගාවේ කාර්යයක්. ගිහාන් දිල්ෂාන් YouTube නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හිතන්න ලෝක ප්‍රසිද්ධ අපේ සිලෝන් ටී කියන්නේ සියවස් ගාණක් පරණ සම්ප්‍රදායක්. හැබැයි ඒ සම්ප්‍රදායට අහසේ ප්‍රියාබන ඩ්‍රෝන් එකක් එකතු වුණොත් අද අපි කතා කරන්නේ ඒ ගැන. තේදල්ලයි අලුත්ම තාක්ෂණයයි එකතු වෙලා කෘෂිකර්මාන්තයේ නොකු පෙරලියක් කරන හැටි ගැන. එහෙනම් අපි මෙන්න මේ ප්‍රශ්නෙන් පටන් ගමු. අපි හැමදාම බොන තේ කෝප්පයක අනාගතය අහසේ තියෙන ඩ්‍රෝන් එකකින් තීරණය වෙන්න පුළුවන්ද? මේක විද්‍යා ප්‍රබන්ධයක් වගේ ඇහුනට මේක තමයි ඇත්තටම දැන් සිද්ධ වෙමින් පවතින්නේ. හරි, අපි යමු පළවෙනි කොටසට. ඩ්‍රෝනේ සහ තේ දැල්ල. බලමු මේ තාක්ෂණයෙන් තේවත්තක ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. මේ DJI Agres T5 වගේ ඩ්‍රෝන කියන්නේ නිකම් පියාඹන කැමරා නෙවෙයි හොඳද? හිතන්නකෝ මේක තේවත් උඩින් යන පියාඹන මොලයක් කියලා. කෘත්‍රිම බුද්ධිය, සෙන්සර්ස්, දත්ත විශ්ලේෂණයේ මේ හැමදේම මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේ පියාඹන මොලෙන් කරන දේවල් මොනවද? හිතන්නකෝ වත්තකට ලෙඩක් එන්නත් කලින් ඒක අඳුර ගන්නවා. බෙහෙත් ගහන ඕන ගහට විතරක්ම ඉලක්ක කරලා ගහනවා. වතුර නාස්තිය නවත්තනවා. අස්වැන්න කඩන්න හොඳම දවස මොකක්ද කියලාත් කියනවා. ඒ කියන්නේ මුළු වත්තම එක තැනක ඉඳන් පාලනය කරනවා වගේ වැඩක්. හරි, දෙවෙනි කොටස. මේ කතාවේ ලංකාවට විතරක් අදාළ දෙයක් නෙමෙයි. අපි පොඩ්ඩක් ලෝකෙ වටේ ගිහින් බලමු මේක කොච්චර සාර්ථකද කියලා. මේක ඇත්තටම ගෝලීය විප්ලවයක්. මුලින්ම අපි යමු කෙන්නියාවට. තේවගාවට ඩ්‍රෝන පාවිච්චි කරලා එයාලා කාර්යක්ෂමතාවතින් ලොකු පිම්මක් පැනලා තේනවා. බලන්නකෝ මේ වෙනස. කලින් කම්කරුවෝ 50ක් කරපු වැඩකට දැන් යොදවන්නේ යන්තම් 7 දෙනයි. හිතා ගන්න පුළුවන්ද ඒ ශ්‍රම ඉතිරිය? හරි, දැන් අපි යමු චීනෙට. චීනු මේ වැඩේ තවත් ඉස්සරහට අරන් ගිහින් කෘත්‍රිම බුද්ධිය, ඒ කියන්නේ AI එකතු කරලා තිතටම වැඩ කරන ගොවිතැන් ක්‍රමයක් හදලා තියෙනවා. ප්‍රතිඵලය ඇත්තටම අදහ ගන්න බෑ. එයාලගේ තේගම්මානවල වතුර පාවිච්චි 90%කින්ම අඩු කරලා. ඒ කියන්නේ කලින් වතුර බෝතල් 10ක් පාවිච්චි කරන දැන් ඕනේ වෙන්නේ එකම එකයි. ඉන්දියාවේ කතාව ඊටත් වෙනස්. එයාලා ඩ්‍රෝනයි චන්ද්‍රිකාය දෙකෙන්ම දත්ත අරගෙන ඒ අනුව තමයි තීරණ ගන්නෙ. ඉතින් ප්‍රතිඵල කොහමද? ඵලදායීතාවයේ 25%කින් විතර උඩට යනවා. වියදම 35%කින් විතර පහළට බහිනවා. බලන්න දත්තවල තියෙන බලය. එහෙනම් බලන්නකෝ මේ මුළු ලෝකෙම කතාව එක පින්තූරකින්. කෙන්යාව කම්කරු වියදම අඩු කරනවා. චීනය වතුර ඉතිරි කරනවා. ඉන්දුනීසියාව ලෙඩ හරියටම අල්ල ගන්නවා. ඉන්දියාව ඵලදායීතාව වැඩි කරනවා. මේ හැම දෙයකින්ම පැහැදිලි නේද මේකේ ගෝලීය බලපෑම කොයි වගේද කියලා? හරි, ලෝකෙ වටේ ගියා ඇති. දැන් අපි ආපහු අපේ රටට එමු. මොකද්ද ලංකාවේ තත්ත්වේ? ලංකාවේ මේ වෙලේ වෙන්නේ හරිම සරල විදිහට. පළවෙනියට ඩ්‍රෝන් එක ගිහින් වත්තේ දත්ත ටික ඔක්කොම එකතු කරනවා. ඊළඟට ඒ දත්ත අනුව අවශ්‍යම තැන්වලට විතරක් බෙහෙත් හරි පොහොර හරි ඉසිනවා. අන්තිමට ප්‍රතිඵලය තමයි සුපිරි වේගය සහ කාර්යක්ෂමතාවය. මේ වෙනස හිතා ගන්නත් බෑ. සාමාන්‍ය මිනිස්සෙක් පැය 5ක් 6ක් කරන වැඩේ ඩ්‍රෝන් එකක් විනාඩි 30 ඉවර කරනවා. අපේ රටේ තියෙන කම්කරුයින්ගට මේක මොනතරම් හොඳ විසඳුමක්ද නේද? මේක දැන් කතා කරන දෙයක් විතරක් නෙවෙයි, ඇතරම ලංකාවේ සිද්ධ වෙන දෙයක්. අපේම දේශීය සමාගම් මේ සේවාව දෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකා බැංකුව වගේ තැන්වලින් මේකට මුදල් පහසුකම් ගන්නත් පුරුවන්. හරි, හැම දෙයකම වගේ මේකෙත් හොඳ නරක දෙකම තියෙනවා. අපි දැන් ඒ පැත්තට හැරමු. මොනවද ප්‍රතිලාභ, මොනවද අභියෝග? ඉතින් තරාදිය දෙපැත්ත බැලුවොත් එක පැත්තකින් තියෙනවා වාසි ගොඩක්. ඵලදායීතාවය වැඩි වෙනවා, රසායනික ද්‍රව්‍ය අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්, කාලයයි ශ්‍රමයයි දෙකම ඉතුරුයි. හැබැයි අනිත් පැත්තෙන් ආරම්භක වියදම වැඩි, ගොවීන්ගේ තාම මේ ගැන ලොකු දැනුමක් නැහැ, නීතිමය ප්‍රශ්න තියෙනවා, ඒ වගේම ගම්බද පළාත්වල ඉන්ටර්නෙට් සිග්නල් වගේ දේවලුත් ප්‍රශ්නයක්. ඒත් විශේෂඥයෝ කියන්නේ මෙහෙමයි, මුලදී අභියෝග තිබුණට දිරුකාලීනව බැලුවව මේකෙන් ලැබෙන ප්‍රතිලාභ තේ කර්මාන්තයේ අනාගතයම වෙනස් කරනවා. ඒ කියන්නේ මේ අමාරු ටික පහු කරගත්තොත් එහා පැත්තේ තියෙන්නේ විශාල දියුණුවක්. හොඳයි, එහෙනම් අපි බලමු අනාගතය මොන වගේ වෙයිද කියලා. තේ කර්මාන්තයේ අනාගතය අනාගතේ මීටත් වඩා සුපිරි. හිතන්නකෝ 2025 වෙද්දී ඩ්‍රෝන, කෘත්‍රිම බුද්ධිය, ඒ වගේම ඉන්ටර්නෙට් එකට සම්බන්ධ අනික් හැම උපකරණයක්ම කියන්නේ IoT එකට එකතු වෙලා Tamanටම හිතලා වැඩ කරන ස්මාර්ට් වගාවක් නිර්මාණය වෙයි කියලා කියනවා. අන්තිමට මේ මුළු තාක්ෂණයම අපි බාර ගන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි පරිසර හිතකාමී වීම. දෙවෙනි එක රටේ ආර්ථිකය ශක්තිමත් වීම. තුන්වෙනි එක අපේ සිලෝන් ටී වල ගුණාත්මකභාවය තවත් ඉහළටම ගෙනියන එක.
ඉතින් අපි මේ පැහැදිලි කිරීම අවසන් කරන්නේ මේ ප්‍රශ්නෙන්. අපේ සියවස් ගාණක් පැරණි තේ කර්මාන්තය Tamanගේ අනාගතය රැකගන්න මේ අලුත් තාක්ෂණය ඇත්තටම බාරගනීවිද? ඒ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ කරුණ වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අමතක නොකර අපේ ගිහන් දිර්ෂාන් YouTube channel එක subscribe කරන්න. ආයෙත් මේ වගේම දැනුම බෙදා ගන්න වීඩියෝ එකකින් හමු වෙමු.